ආයුබෝවන් සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා පෙට්‍රෝල් ප්‍රෝ YouTube channel එකේ තවත් එක් වීඩියෝ එකකට. ඉතින් ඔන්න පරිටික් ගැන වීඩියෝ එකක් අරගෙන හිතුණා. ඉතින් මේ කූඩුවේ මම හදපු කූඩුවේ මේ පොඩි කෑල්ලක් ගැහුවා මේ එන්නන්නම් මේ ෆීඩින් වලට. එන්නේ නැති මේ විදිහට කෑල්ලක් ගැහුවා. මේ විදිහට තව කෑල්ලක් තියෙනවා. මේක ඇවිල්ලා බ්‍රීඩින් වලට හැදුවේ. මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට කූඩුව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට බ්‍රීඩින් පෙරයක් දාන්න තමයි කියන්නේ බ්‍රීඩින් කරන්න මම පටන් ගන්න හිතුවා. ඉතින් ඒකට පෙරයක් දාන්න තමයි මේක හැදුවේ. ඊනේ ඉතින් හොඳටම හදලා තියෙන මේකේ හිඩස් නැති විදිහට හදලා තියෙන ඔක්කොම. මොකද බ්‍රීඩින් කරනකොට බිත්තරම ගන්නනේ අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට හොඳට කූඩුව තියෙන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ යට මේක කැලි තිනව ගහලා මේකට බැටව ටිකක් දාන්න ඕනේ. ඉතින් මේකට මම සත් දෙන්නේ දාලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් මේ දැන් තෝ ගහලා සත් දෙන්නේ ගම් බලන්න. අපි මේ දාමු මේ කුරුල්ලා දාමු. කුරුල්ලත් එක්ක මේ ඉන්නේ කුරුල්ලා. මේ කුරුල්ලත් එක්ක අපි මේ එන කිල්ලියක් දාලා බලමු කොහොමද මේ සරිසරන්නේ කියලා. හොඳට ඉඩ තියෙනවා කූඩුව ඇතුලේ. මේ ලෑලි ගහලා හින්දා පේන්නේ නැහැ. ඒකෙන් දින උසයි ගොඩක් ඒ කූඩුව ඇතුලේ බක්කිය ඇතුලේ. බේර එක්ක ඉන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. මේ මගේ ඇස්සුදු කිල්ලි කළු කිල්ලි යාව දාම් බලන්න. ඉස්සෙල්ලා මේ යන කළු කිල්ලි එක්ක හැවුවා හම්බුන්නේ නැහැ. ඊට කලින් නම් කළු කිල්ලි දාලා හිටියා. ඒක හරි ගියෙත් නැහැ. ඒ නේ සත්තු දෙන්න. මේ පොඩ ගුරු කරන්න දාම් බලන්න. ඉතනයිද බලන්න. ගුරු කරන්න යන්නේ වගේ. කිල්ලි වෙනස් කරලා බලමු. ගුරු කරෙත් කියලා. මේක මේ බ්‍රීඩින් පෙරක් අනිවාර්යෙන් හදන්න ඕනේ. මේකේ ලොකු බලාපොරොත්තු තියෙනවා බ්‍රීඩින් පෙරක් හදන්න. ඉතින් මේ කුරුල්ලා දාලා බලමු. ඉතින් අපි මේ කූඩුවට මේ කුරුල්ලා හොඳට බලාගන්න. ඉතින් මේ හොඳ කුරුල්ලෙක් මේ කුරුල්ලා දාගමු. මේකට මේ කුරුල්ලා අයින් කරමු. කිල්ලියක් දාලා බලමු. ඉතින් මේ කූඩුවේ ඉස්සෙල්ලාම සත් දෙන්නෙක් දාන්න ගිහලා සත් දෙන්න එළියට පැන්නා. ඒකින්ද මම පොඩ්ඩක් ඒකට මල බැලලා තමයි මම ඔය විදිහට කෑලි ගහුවේ කූඩුවට. සුදුසතා. මේ සුදුසතා. එනේ සත් දෙන්න. සත්තු ටික දැන් ඇති. මේ සත්තු ටික එළියට ඇරලා කැමරයක් දෙමු. ඉස්සෙල්ලා මේ කිලි අයින් කරලා කූඩුවේ කිලි සත්තු දෙන්නේ කෙලවමු බලන්න. ඉස්සෙල්ලා සත්තු දෙන්නේ කෙලවලා පොඩ පරිවර්තන ගැන කතා කරලා ඊට පස්සේ මේක කරමු. දැන් සත්තු දෙන්නේ කෙලවමු අපි. මේ නෙලවන සත්තු දෙන්න. මේ දෙන්න මෙලවමු බලන්න. ඉතින් මේ සත්තු දෙන්නේ එලවලා බලමු. දෙන්න එලෙව්වා බලමු. සතෙක් දාමු බලන්න අපි මේකට. කළු කුරුල්ලව දාමු. අර කිල්ලි එලවන්නේ නැහැ මං. මේ කුරුල්ලව දාමු බලන්න. මේ සතු ටික ගියා. සතු තුන් දෙනෙක් දැම්මා කූඩු දොරත් ඇරලා කූඩු දොරත් වහමු දැන්. සතු වහලා සතු තුන් දෙනා බලමු. මේ වේනේ සතු තුන් දෙනා. යනවා සතු තුන් දෙනා උඩ. ඉතින් මේ උන් තුන් දෙනා තමයි දැන්ට නම් එලවන්නේ. මොකද මේ සත්තු නෑනේ එලවන්නේ.
මුන් 3 දෙනා එළවනවා. ඒ කියන්නේ දෙන්න ඊළවන්නේ වෙන්නට. මේ අද 3 දෙනාම දැම්මට වෙන්නට දෙන්න ඊළවන්නේ. එහෙන් එනවා සත් 3 දෙනා. ඉතින් මේ බලමු බල් ටිකක් වයිත් ගහයිද කියලා. බල් ටික ගන්න තාත්තෙක් ඉන්නවා කියලා මම කලින් වීඩියෝ එකේ කිව්වා ඔයාලට. බලමු. සත් 3 දෙනා යනවා පේනවා ඇති ඔයාලට. zoom කරලා පෙන්නන්න. මේ සත් 3 දෙනා යනවා. මේ පැත්තට ගියා මෙහෙන් එනවා. සත් 3 දෙනා. ඉතින් මේ වැඩි ලොකු ටයිමින් එකක් දෙන්නේ නැහැ සත්තු. පොඩි ටයිමින් එකක් ගන්න දාන්න පුළුවන් සත්තුන්ව. සත්තු ටික බහින්න වගේ පේන්නේ ඉතින් පාතින් යන්නේ සත්තු ටික. පාතින්මයි යන්නේ ගොඩක් මේ පාත් කරලා තියෙන සතෙක්වත් ආවේ නැහැ මේ දවස්වල. ඉතින් කොහෙටවත් සත්තු යන්නේ නැහැ. ගොඩක් සත්තු යන්නේ නැහැ. සත්තු ඉන්නවා ගෙවල් වල යන්නේ නැහැ සත්තු. හරිනම් මේ වෙනකොට මගෙත් සත්තු දෙන්නෙක්වත් ගෙයින් ඉන්න ඕනේ. ගියේ නැහැ මේ සැරේ වාසනාවට සත්තු. ඉතින් මේ සැරේ ගොඩක් අයගේ සත්තු ගිහිල්ලා නැහැ එළෙව්වට. ගොඩක් අය එළවලා තිබ්බ සත්තු ගිහිල්ලා තිබුණේ නැහැ සත්තු. අර පැත්තට ගියා සත්තු ටික. ඉතින් ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් ඊළඟ කාර්යයට මම මේකට දැම්ම බල්බ් එක. මේක බල්බ් එකක් දැම්ම. කුඩුවට බල්බ් එකක් දාලා තියෙන්නේ. දැන් කුඩුවේ බල්බ් එකකුත් තියෙනවා. මේ අරුන් ටික බහිනකම් මෙයා කුඩුව ඇතුලේ තියමු. ඉතින් බලමු. මේ පින සතා එනවා මේ පැත්තෙන් පාත් කරා. දැන් බහින්න ඉන්නේ. ඔන්න වහලට බහිනවා. බලා ගන්න පුළුවන්. ඔන්න වහලට බැස්සා. මේ සතාව එළියට අරිමු. ඉතින් පොඩ අතු ගන්නත් ඕනේ මේ ඒ වැට්ටියත් අපි දැන් ඉවර කරමු. මේ සත්තු ටික මේ අර අතු ගන්න යන වීඩියෝ කැල්ල ගන්න බැරි වුණා මේ ෆෝන් එක ඔෆ් වුණා. ඉතින් මම අතු ගෑවා. දැන් අතු ගාලා ඉවරයි. ඉතින් මේ දැන් සතුන් ටිකට කැම් ටිකක් දාලා බලන් ඉමු පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා. ඉතින් ඉතින් මේ සත්තු කොටා ගන්නවා මේ අනික සත් කට්ටිය අහලා තිබ්බ කෝ මේ කතංගි සතා කියලා. ඉතින් කසංගි සතා මේ ගියා. මේ වහලට දාලා ඉද්දි කතංගි සතා ගියා. මේ ඌ මේ වහලකට ගියාම යා පේන්නවත් හිටියේ නෑ. ඉතින් පිටිපස්සේ ලොකු වහලක් තියෙන ඒ වහලට වෙලා හිටියා. ආයේ පේන්නවත් හිටියේ නෑ සතා. ඉතින් මේ ටික නම් ඉන්නවා. ඔයාලා පේන්නේ නැති. ඉතින් අර සතා උඩට යනවා මේ සතා කොටනවා. ඒ සතාට මේ සතා කොටනවා. ඉතින් ඒකින්ද ඒ සතා මේ වහලට වෙලා ඉන්නේ. ඉතින් මේ ටික බලන්න බෑ. කැමරා ටිකක් දාමු දැන් මේ තියෙන කැමරා බකට් එක මෙයාට මම. ඉතින් පොඩ ඉඳගෙන නිස්කලංකව කැමරා ටිකක් දාමු සතුන්ට බලන්න. ඉතින් මේ කැමරා තියෙනවා මෙතන. කැමරා ටිකක් ගමු. දා මේ තියෙන කූඩු දෙක. සතු ටික ඉන්නවා. ඉතින් මේ තව සතු ටිකක් ගේන්න ඕනේ. ආපහු මේ අර සත්තු කඩේටත් යන්න ඕනේ. තව අර අපි විකුණන සත්තු දාලා හිටපු තැන් වලටත් යන්න ඕනේ සත්තු ටිකක් ගන්න. ඒකට එකට ඇඩ්වාන්ස් දීලා තියෙන්නේ. අර මේ සුදීන්දෙන් ජෝඩුව විතර දාලින්ද ඒ ජෝඩුව ගන්න වෙන්නේ නැහැ. ඒකට මේ ඒකේ රෙඩ් එකක් හිටියේ. ඒ රෙඩ් එක ගන්න තීරණය කරා මම. අතු ටික පොඩ්ඩක් ගියා බය වුණා. දා. අතු ටික වහලෙත් ඉන්නවා මේ. වෙන සතු දෙන්න වහලට වෙලා ඉන්න. ඉතින් මේ අනිත් සතු දෙන්න තමයි මේ ඉන්නේ. ඉතින් මේ දෙන්නව මේකට දාලා පෙයර් කරනවද කියලා ඔයාලා කමෙන්ට් එකක් දායි යන්න. මේ ඇතුළ මේකට දාලා පෙයර් කරනවද කියලා. මේකේ මේ දොර පොඩි වැඩි වගේ. කියන්නේ ඇතුළට යන්න තියෙන ප්‍රමාණය පොඩි වැඩි වගේ එකක් තියෙනවා. දොර වැහුවාම නම් ලස්සනයි. ඒ වුණාට අර සත්තුන්ට මේ ඇතුළට යන්න අමාරු වගේ එකක් තියෙනවා. එහෙම වුණොත් මේ ලෑල්ල ගලවන්න වෙයි. ඉතින් මේ
මේ විදිහට තමයි ඉතින් සත්තු ටික ඉන්නේ. ඉතින් සත්තු එළෙව්වා ඉක්මනටම මේ පරිටියක් ගේන්න ඕනේ මේ මොකද ඉස්සලම් පැටවු ගන්න කලින් මහ සත්තු ටිකක් හදා ගන්න ඕනේ බෝ කරන්න. ඉතින් මම මේක බෝ කරන්න තීරණය කරා කූඩු අර මම ඔයාලට නයිට් මේ ට්‍රේනින් එකේ කිව්වා වගේ මේ ෆ්ලෑෂර් දාලා ඉවරලා දැන් මම මේ කූඩුව තුල ලයිට් එකක් දාලා තිනවනේ. ඒකත් දාලා මේ සත්තු ටික රෑ වෙනකොට මහ සත්තු ටික අරින්න ඕනේ. දවල්ට පැටවු ටික විතරක් කරලා තියන්න තමයි මගේ බලාපොරොත්තුව. මොකද මේකේ බ්‍රීඩින් පෙයාර් එකක් හරි ජෝඩු කරන්න හරි තමයි මම මේක දාන්න හිතාගෙන මොකද මේ හැබැයි ටික ලොකුයි මේක. ඒකින්ද මේ බ්‍රීඩින් වලට ගන්නත් පුළුවන්. මේක ඇතුළ ලොකුයි මේ එළියෙන් පොඩියට පෙවුනට මේක ඇතුළ ගොඩක් ලොකුයි. ඔයාලට මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ. ඉතින් අනික ආරක්ෂිතයි මේ අරකට හොඳටම ආරක්ෂිතයි මේ බලලා මේකට කොහොමද සත්තු 6 දිනක් වගේ දාන්න බෑ. යටට 4කුයි උඩට 2කුයි වගේ. ඉතින් එහෙම දාලා අර කූඩුවට ඉතුරු සත්තු ටික දාලා බෝ කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉදිරියට රැඳිලා හිටියොත් වීඩියෝස් අරන් එන්න. ඉතින් මේ ඉන්නේ සත්තු දෙන්න මේ දෙකත් බිත්තර දාන්න ඉන්නේ. බ්‍රීඩින් ගැන මම ඉදිරියට වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඊළඟ වීඩියෝ එකකින් නම් part 1 part 2 part 3 විදියට බ්‍රීඩින් ගැන වීඩියෝ අරන් එන්නම් බිත්තර දාලා පැටව වෙනකම්ම. ඉතින් මේ තමයි අද වීඩියෝ එක අරන් ආවේ පරිවි සම්බන්ධයෙන්. එහෙනම් ගිහින් එන්න මේ සතුටු කරන pet world pro